ඔබ කවදා හරි ඔබේ සුරතල් බල්ලා හෝ පූසා දිහා බලලා හිතලා තියෙනවද? අනේ මුන්ටත් අපි වගේ කතා කරන්න පුරුවන් නම් කොච්චර හොඳද කියලා. සමහර වෙලාවට උන් අපි දිහා බලාගෙන ඉන්න විදිය දැක්කම උන්ටත් මොනවා හරි කියන්න ඕන වෙලා තියෙනවා වගේ අපිට දැනෙනව නේද? ආයිබෝන් යාළුවනේ. ෆැක්ට් කෝටෙක්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි සතුන්ටත් ඇත්තටම අපිට වගේ කතා කරන්න පුරුවන්ද කියන එක. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයා නොහිතපු පුදුම හිතන රහස් ගොඩක් දැනගන්න පුරුවන් වෙයි. අපි සත්තු කතා කරනවා කිව්වම ගොඩක් අයට මුලින්ම මතක් වෙන්නේ ගිරව්, මයිනෝ වගේ කුරුල්ලන්ව. හැබැයි ඇත්තම කතාව තමයි ගොඩක් වෙලාවට මේ කුරුල්ලෝ කරන්නේ භාෂාවක් කතා කරනවා නෙමෙයි, අපේ ශබ්ද අනුකරණය කරන එක විතරයි. ඒකට විද්‍යාවේ කියන්නේ මිමික්‍රි කියලා. හැබැයි මේකට පුදුම හිතන වෙනස්කම් තියෙනවා. ඇමරිකාවේ හිටපු ඇලෙක්ස් කියන අප්‍රිකානු අලුගිරවාට වචන 100කට වඩා තේරුම් අරගෙන වර්ණ සහ හැඩතල හඳුනාගෙන මිනිස්සු එක්ට අදහස් හුවමාරු කරගන්න පුරුවන් කමක් තිබුණා. ඒ කියන්නේ උන් නිකම්ම ශබ්ද කරංග නෙමෙයි. සමහර වෙලාවට උන් කියන දේ උන්ටම තේරෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉන්න ලයබර්ඩ් කියන කුරුල්ලාට කැමරා එකක් ක්ලික් වෙන සද්දේ කැලෑ කපන මැෂින් එකක සද්දේ පවා හරියටම අනුකරණය කරන්න පුරුවන්. ඒ වගේම කාක්කන් වගේ කුරුල්ලන්ට පුළුවන් Tamanගේ යාළුවන්ට අනතුරු ගැන දෙනුම් දෙන්න විතරක් නෙමෙයි, නරක මිනිස්සුන්ගේ මුහුණු මතක තියාගෙන අනිත් කාක්කන්ටත් ඒ ගැන කියන්න. මේක කුරුල්ලන්ගේ ලෝකයේ තියෙන පුදුමාකාර sannivedana ක්‍රමයක්. දැන් අපි යමු මුහුදයටට. ලෝකයේ ඉන්න බුද්ධිමත්ම සතුන්ගෙන් ජාතියක් තමයි ඩොල්ෆින් කියන්නේ. විද්‍යාඥයින් හොයාගෙන තියෙන විදිහට ඩොල්ෆින්ලා එකිනෙකාට කතා කරන්නේ විශේෂ විසිල් සහ ක්ලික් ශබ්ද වලින්. ඒ වගේම පුදුම හිතන කාරණිය තමයි හැම ඩොල්ෆින් කෙනෙක්ටම අනිත් අයව අඳුරගන්න වෙනම නමක් තියෙනවා. ඒ නමෙන් තමයි උන් එකිනෙකාට කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි, තල්මසුන් මුහුදයට කිලෝමීටර් ගණනාවක් දුරට ඇහෙන්න විශේෂ සින්දු කියනවා. මේ සින්දු වලට පුරුවන් සාගරය හරහා පැය ගණනක් ගමන් කරන්න. මේක යාළගේ ආදරය ප්‍රකාශ කරන පවුලේ අයව හොයාගන්න පාවිච්චි කරන අපූර්ව භාෂාවක්. ස්පර්ම් වේල් කියන තල්මස් විෂය එකිනෙකා එක්ක කතා කරන්නේ හරියට මෝස් කෝඩ් වගේ විශේෂ ක්ලික් ශබ්ද රටාවකින්. ඒ වගේනේ ගොරිල්ලන් සහ චිම්පන්සීන් වගේ අපේ ආසන්නම ඥාති සතුන් ගැන කතා කළොත් උන්ට මිනිස්සු වගේ කටහඬින් කතා කරන්න බැරි වුණත් සංඥා භාෂාවෙන්, ඒ කියන්නේ සයින් ලැන්ග්වේජ් එකෙන් කතා කරන්න පුහුණු කරන්න පුළුවන්. කෝකෝ කියන සුපිරිසිද්ධ ගොරිල්ලාට සංඥා 1000කට වඩා පාවිච්චි කරලා මිනිස්සු එක්ක අදහස් හුවමාරු කරගන්න පුළුවන් වුණා. කෝකෝට සතුට, දුක වගේ හැඟීම් පවා ප්‍රකාශ කරන්න පුළුවන් වුණා කියන එක විද්‍යා ලෝකෙම පුදුම කරපු දෙයක්. කෝකෝ Tamanගේ සුරතල් පූසා මැරුණම දුක ප්‍රකාශ කරපු විදිය මුළු ලෝකෙම මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු ගෙනාවා. ඒ වගේම කන්සි කියන බොනෝබෝ වඳුරාට පුළුවන් වුණා සංකේත පාවිච්චි කරලා Tamanට ඕන දේවල් ඉල්ලන්න සහ වාක්‍ය ගොඩනගන්න. ඔයාලා දන්නවද ලෝකේ සංකීර්ණතම භාෂාවක් තියෙන තවත් පුංචි සතෙක් ඉන්නවා කියලා? ඒ තමයි ඇමරිකාවේ ඉන්න ප්‍රේරි ඩොග්ස් කියන සත්තු. විද්‍යාඥයින් හොයාගෙන තියෙන විදියට මේ සත්තුන්ට පුළුවන් Tamanගේ කණ්ඩායමට එන සතුරෙක් ගැන කියනකොට ඒ සතුරගේ පාට ප්‍රමාණීය විතරක් නෙමෙයි, ඒ සතුර ළඟ තුවක්කු තියෙනවද නැද්ද කියන එක පවා Tamanගේ ශබ්ද වලින් විස්තර කරන්න. ඒ වගේම මීමැස්සෝ කතා කරන්නේ ශබ්ද වලින් නෙමෙයි, නැටුමකින්. මේකට වැගල් ඩාන්ස් කියලා කියනවා. එක මීමැස්සෙක් මල් පඳුරක් හොයාගත්තම උගේ අදේ ඉන්න අනිත් මීමැස්සන්ට ඒ මල් පඳුර තියෙන දුර සහ දිශාව හරියටම කියන්නේ මේ අපූර්ව නැටුමෙන්. කූඹු ගත්තොත් උන්ට කටහඬක් නැහැ. හැබැයි උන් කතා කරන්නේ ෆෙරමෝන්ස් කියන රසායනික ද්‍රව්‍ය වලින්. කැම තියෙන තැනක් පෙන්වන්න, අනුතුරක් ගැන කියන්න කූඹු මේ රසායනික සුවඳ පාවිච්චි කරනවා. අපි දැන් බලමු ලෝකේ ඉන්න දැහැතම ගොඩබීම් සතා ගැන. ඒ තමයි ඇලි ඇත්තුන්. ඇලි කෑ ගහන සද්ද අපි අහලා තිබුණා. උන් එකිනෙකාට කතා කරන ගොඩක් සද්ද අපේ කන් වලට හෙන්නේ නැහැ. මේවට කියන්නේ ඉන්ෆ්‍රාසවුන්ඩ් කියලා. මේ අඩු සංකේප ශබ්ද තරංග වලට පුරුවන් කිලෝමීටර් ගානක් ඈත තියෙන කැලෑව කරහා යන්න. ඒ වගේම ඇලින්ට පුරුවන් පොළව හරහා එන කම්පන Tamande කකුල් හරහා දැනගන්න. මේ විදියට සතපුම් ගානක් ඈත ඉන්න ඇලි රංජු එකිනෙකා සම්බන්ධ වෙනවා. දැන් අපි ආයෙත් අපේ ගෙදර ඉන්න සුරතලුන් ගැන බලමු. පූසෝ න්‍යාව් ගාන සද්දේ පාවිච්චි කරන්නේ අනිත් පූසොන්ට කතා කරන්න නෙමෙයි කියලා ඔයා දන්නවද? පූසෝ එකිනෙකාට කතා කරන්නේ සුවඳින් සහ ශරීර ඉරියව් වලින්. මේ න්‍යාව් කියන සද්දේ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ අවධානය ගන්න පූසෝ නිර්මාණය කරගත්තු භාෂාවක්. කැලේ ඉන්න ලොකු පූසෝ එහෙම කෑ ගහන්නේ නැහැ. ඒ වගේම බල්ලෝ Tamanගේ වලිගේ වනන විදියට, කන් දෙක තියාගෙන ඉන්න විදියට සහ ඇස් වලින් අපිට ගොඩක් දේවල් කියනවා. බල්ලෝ බුඩන එකත් මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න නිසා ඇතිවෙච්ච පුරුද්දක්. උන් අපේ මුහුණේ ඉරියව් තේරුම් ගන්න හරිම දක්ෂයි.
එහෙනම් යයි අපේ ගෙදර ඉන්න බල්ලටයි පූසටයි සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න බැරි. මේකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ උගරේ තියෙන ස්වර තන්ත්‍රු. එහෙමත් නැත්නම් vocal cords. මිනිස්සුන්ගේ ස්වර තන්ත්‍රු පිහිටලා තියෙන විදිය සතුන්ගේ ඒවා වට ගොඩක් වෙනස්. ඒ නිසා අපිට පුරුවන් සංකීර්ණ ශබ්ද පිට කරන්න. දෙවෙනි හේතුව තමයි අපේ මොළය. මිනිස් මොළේ භාෂා හසුරුවන්න බ්‍රොකාස් ඒරියා සහ වර්නිකීස් ඒරියා කියලා විශේෂ කොටස් තියෙනවා. ඒ වගේම FOP2 කියන ජානමය බලපෑම නිසා තමයි අපිට මේ භාෂා හැකියාව ලැබිලා තියෙන්නේ. සතුන්ගේ මොළේ මේ වගේ සංකීර්ණ භාෂා හැකියාවක් පිහිටලා නැහැ. කෙටියෙන්ම කිව්වොත් සත්තු අපි වගේ වචන පාවිච්චි කරලා ග්‍රැමර් දාලා කතා නොකලත් උන්ට ආවේනික වෙනු පුදුමාකාර භාෂාවන් තියෙනවා. ශරීරයේ ඉරියව් වලින්, සුවඳින් සහ විවිධ ශබ්ද වලින් උන් හැමතිස්සෙම එකිනෙකා එක්ක කතා කරනවා. ඒ කියන්නේ සත්තු කතා කරනවා. හැබැයි අපි අහබින ඉන්න විදිය වෙනස් කරන්න ඕන. අද වෙනකොට ලෝකේ විද්‍යාඥයින් Earth Species Project කියලා විශේෂ ව්‍යාපෘතියක් පටන්ගෙන තිනවා. මේකෙන් කරන්නේ AI තාක්ෂණය පාවිච්චි කරලා සතුන්ගේ ශබ්දවල තේරුම් හොයාගන්න එක. ඒ නිසා අනාගතයේදී AI තාක්ෂණය දියුණුනහම අපිට සතුන්ගේ භාෂාව පරිවර්තනය කරගෙන උන් එක්ක කතා කරන්න පුරුවන් වෙයි කියලා විද්‍යාඥයින් දැඩිසේ විශ්වාස කරනවා. ඔයාට අවස්ථාවක් ලැබුණොත් ලෝකේ ඉන්න එක සතෙක් එක්ක කතා කරන්න පුළුවන් නම් ඔයා තෝරගන්නේ මොන සතාද? ඒ සතාගෙන් අහන්නේ මොනවද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ලෝකයේ පුදුම හිතන දේවල් දැනගන්න අනිවාර්යෙන්ම ෆැක්ට් කෝටෙක්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම කුතුහලයේ දනවන අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. එතකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.